සුබදස්සක් කියලා පිළිගන්නවා නෙක්ස් මූවිස් වලට. අද මං ඔයාලට ගෙනාවිතේ 1973 දී නිකුත් කරපු කොෆී කියන චිත්‍රපටය. මේ චිත්‍රපටය ගැන චුට්ටක් කතා කළොත් මේ චිත්‍රපටයේ වෙන්නේ ඉතින් අක්ක කෙනෙකුගේ නං කෙනෙකුගේ අතරේ. අක්කාගේ නංගිට සල්ලිකාර මිනිස්සු කීපදෙනෙක් එකතු වෙලා ලොකු කරදරයක් කරනවා. කරදර කළාට පස්සේ ඇය සදාකාලික මානසික රෝගයකින් පෙළෙන කාන්තාවක් බවට පත් වෙනවා. අක්කා තීරණය කරන මේ සල්ලිකාර මිනිස්සුගේ පලිය අරගන්න. ඒ වුණත් මේ සල්ලිකාර මිනිස්සු සේරම ඉතින් ලස්සන ලයිෆ් එකක් තමයි ගත කරන්නේ. ඒක හින්දා ඒ දේ කරන්නේ ගොඩක් අමාරු වෙනවා. හැබැයි එයා ඒ දේ කරන්නේ නතර කරන්නේ නැහැ. කතාවට ඉස්සෙල්ලා පුංජා මතක් කරනවා ඔයා තාත් මගේ YouTube channel එක subscribe කරන්න දෙන්න. පල්ලෙ තියෙන subscribe button එක දැම්මද ක්ලික් කරලා subscribe කරන්න. ඒත් එක්කතර පුංචි bell icon එක all කරොත් එimhe වීඩියෝ දාපු මං ඔයාගේ ළඟටම notification එකක් ගෙන්න ගන්න පුළුවන්. කතා පටන් ගන්නේ ක්ලබ් එකකින්. මේ ක්ලබ් එකේ ඉන්න සල්ලිකාර පුද්ගලයෙක් රොබර්ට් කියලා. මේ රොබර්ට්ට නිතරම ඉතින් යාගේ සල්ලි වීදම් කරලා ක්ලබ් යනවා. ඒ විතරක් නෙමෙයි. මෙයාට ඕනේ කෝල ගල්ලව. කෝල ගල්ලව අවශ්‍ය කරන හින්දා මෙයා යාටම කියලා වෙන පුද්ගලයෙක් තියාගෙන ඉන්නවා කෝල ගල්ලව කන්ටැක්ට් කරගන්න. මේ පුද්ගලයා ඇවිල්ලා රොබර්ට්ට කියන පටන් ගන්නේ ඔයාට අවශ්‍ය කරන જાතිය කෙනෙක් මට දැන් හම්බ වෙලා තමයි තියෙන්නේ. ඔයාට පුළුවන් එයාත් එක්ක නයිට් එක ගත කරන්න කියලා. දැන් ඔයාට බලා ගන්න පුළුවන් කමක් ලැබෙන ඉතින් අපේ කතාවේ මේන් කැරක්ටර් එක. මෙයාගේ නම තමයි ෆෑන්. ෆෑන් මේ වෙද්දි වැඩ කරන්නේ ඉතින් හොස්පිටල් එක. එයා නර්ස් කෙනෙක්. නර්ස් කෙනෙක් විතර වැඩ කළාට එයාට වෙන අභිප්‍රායක් තමයි තියෙන්නේ. එයාගේ සහෝදරියෝ තමයි මේ වෙනකොට මේ සල්ලිකාර පුද්ගලයෝ ටික සදාකාලික මානසික රෝගී කරලා තිනවා. ඉතින් ඒකේ හින්දා එයා තීරණය කරන පලිය අරගන්න. සල්ලිකාර පුද්ගලයන්ගේ එකම දුර්වලතාවයක් විතරයි තියෙන්නේ. ඒගොල්ලන්ගේ හැඟීම්. ඉතින් ඒකින්ද ෆෑන් තීරණය කරනවා ඒගොල්ලන්ට අවශ්‍ය කරන දේවල් භාවිතා කළාම ඒගොල්ලන්ගේ පලිය අරගන්න. ෆෑන් එයාගේ තියෙන සුන්දරත්වය භාවිතා කළ මෙතනදී හැම කෙනාම වසන් කරගන්නවා. ඊට පස්සේ රොබර්ට් ෆෑන්ව දැක්කට පස්සේ හිතන මෙයාට නයිට් එක ගත කරන්න ඕනේ කියලා. හැබැයි ඉතින් රොබර්ට් එදා තමයි ඉතින් එයාගේ අවසාන නයිට් එක ගත කරන්න වෙන්නේ. ෆෑන් රොබර්ට්ව ඝාතනය කරනවා. ඝාතනය කළා ඊට පස්සේ රොබර්ට්ගේ සේවකයන් අහන්න පටන් ගන්නේ එයාට අවශ්‍ය කරන ඊළඟ පුද්ගලයා කොහෙද ඉන්නේ කියලා. ෆෑන් දන්නවා මේගොල්ලෝ හැමෝම හොඳ යාළුවෝ කියලා. මේගොල්ලෝ එකට එකතු වෙලා ඩ්‍රින්ක්ස් ගන්නවා, ගොඩක් දේවල් කරනවා. හැබැයි මෙතනදී රොබර්ට්ගේ සේවකයා මේ ගැන කිසිම දෙයක් කියන්නේ නැහැ ෆෑන්ට. ෆෑන් තීරණය කරන හොඳින් හරි නරකින් හරි මේක දැනගන්න ඕනේ කියලා. ෆෑන් කියන්න පටන් ගන්නේ රොබර්ට්ගේ ගෝලයට මගේ අතේ මේ තියෙන තුවක්කුවෙන් ඔලුකට කුඩු වෙන මම වෙඩි තියන්න ඉස්සෙල්ලා මට අවශ්‍ය කරන ඩීටේල් ටික ලබා දෙන්න කියලා. රොබර්ට්ගේ ගෝලයා කියන්න පටන් ගන්නේ මං ඔයාලට අවශ්‍ය කරන හැම එක ඩීටේල් එකම දෙන්නම්. හැබැයි මං ගාවත් ඔක්කොම විස්තර නැහැ. මම දන්නෙත් මගේ බොස් අඳුරන එක්කෙනාගෙන විතරයි. ඔයාට ඉතින් එයාව ඝාතනය කළාට පස්සේ ඉතින් දැනගන්න පුළුවන් ඔයා එයාගෙන් විස්තර. ඉතින් එයාට කිසිම දෙයක් මම දන්නේ නැහැ. මම දන්න හැම දෙයක්ම ඔයාට කියන්න කියලා මෙතනදි කියන්න පටන් ගන්නවා. ඩීටේල් ටිකත් හැම දෙයක්ම ලබා ගත්තට පස්සේ ෆෑන් උදේවරුව කරන්නදී ආයේ රස්සාව කරන එක. ෆෑන්ට උදව් කරන ඉන්නවා පොලිස් පරීක්ෂකවරයෙක්. මේ පොලිස් පරීක්ෂකවරයා දන්නවා ෆෑන්ගේ සහෝදරයට මේ වුණ අනතුර. පොලිස් පරීක්ෂකවරයා අහන්න පටන් ගන්නේ ඔයා මේ කේස් එක දැන් අත්හැරලා තියෙන කියලා. ෆෑන් කියන්න පටන් ගන්න මං මගේ නංගිගේ ප්‍රශ්නය කවදාකවත් ලේසින් අතන දෙයක් නෙමෙයි. මං කොහොම හරි කියලා ඩීටේල් ටික හොයාගන්න ඕනේ. මම දවසක මේ මිනිමරුවන් අනිවාර්යයෙන්ම හොයාගන්න ඕනේ කියලා. ෆෑන් මේ මිනිමරුවන් ඝාතනය කරනවා කියලා තාම මේ පොලිස් පරීක්ෂකවරයා දන්නේ නැහැ. ෆෑන් එක දෙයක් අහන්න පටන් ගන්න මේ පොලිස් පරීක්ෂකවරයාගෙන්. ඒ අහන දේ තමයි ඔයාගේ සහෝදරයෙකුට මේ දේ වුණා නම් ඔයා මොකද කරන්න කියලා. මේ වෙලාවේදී පොලිස් පරීක්ෂකවරයාට දෙන්න උත්තරයක් නැහැ. ෆෑන් කියන පටන් ගන්න එහෙම කෙනෙකුට මරණ දණ්ඩනය දුන්න අවුලක් නැද්ද කියලා. පොලිස් පරීක්ෂකවරයාත් කියන පටන් ගන්න එහෙම මිනිස්සෙක් ජීවත් වෙන්න ඕනේ නැහැ කියලා. ෆෑන් තීරණය කරන මේ ලැබෙන දේත් එක එයා කරන දේට පවක් නැහැ කියලා. ෆෑන්ට ඩීටේල් ටික හම්බ වෙන්නේ බෙක්ෂෝ කියලා කෙනෙක් ගැන. ෆෑන් තීරණය කරන බෙක්ෂෝ හොයාගන්න ක්ලබ් එකට යන්න. ක්ලබ් එකට ගියාට පස්සේ මෙතනදී ෆෑන් පෙනී ඉන්නේ කෝල ගර්ල් කෙනෙක් විදියට. බෙක්ෂෝ ෆෑන් දැක්කට පස්සේ එයාගේ හිතෙදී ෆෑන් ගැන කැමැත්තක් ඇති වෙනවා. බෙක්ෂෝගේ කතාපාත් එක්ක ෆෑන්ට බෙක්ෂෝ මරන්න හිත දෙන්නේ නැහැ. මොකද බෙක්ෂෝ කියන්නේ ගොඩක් ආකර්ශනීය පිරිමියෙක් හින්දා ෆෑන් මේ වෙලාවේදී බෙක්ෂෝට කිසිම හදයක් කරන්නේ නැහැ. බෙක්ෂෝ තිකරණයක් දෙනවා ෆෑන්ට. ෆෑන්ට බෙක්ෂෝ කියන්න පටන් ගන්නේ මං ඇත්තටම ඔයාට ආදරය කරනවා. මං සල්ලිකාරයෙක් වුණත් මං ඇත්තටම කැමති ඔයා විවාහ කරගන්න කියලා. බෙක්ෂෝගේ කතාපාත් එක්ක ෆෑන් තීරණය කරනවා බෙක්ෂෝගේ කතාව විශ්වාස කරන්න ඕනි කියලා. ෆෑන් බෙක්ෂෝට ආදරය කරන්න පටන් ගන්නවා. ඒත් ෆෑන්ට නිතර මතක් වෙන පටන් ගන්නේ බෙක්ෂෝ සම්බන්ධයිත එයාගේ සහෝදරයට මේ වුණ දෙයට කියලා. ෆෑන් තීරණය කරනවා එයාට අවශ්‍ය කරන ඊළඟ පුද්ගලයාව හොයාගෙන යන්න ඕනි කියලා. ෆෑන්ට අවශ්‍ය කරන ඊළඟ පුද්ගලයා ගාවට යන්න ඉස්සෙල්ලා ෆෑන් තීරණය කරනවා එන්න මේ පොලිස් පරීක්ෂකවරයා ගාවට.
පොලිස් පරීක්ෂකවරයා ගාවට ඇවිල්ලා මේ පොලිස් පරීක්ෂකවරයාට කියන්න පටන් ගන්නේ එයා මේ වෙනකොට මෙච්චර නම් දේවල් ටිකක් හොයාගෙන තියෙනවා කියලා. ෆෑන්ගේ කතාව ඇහුවට පස්සේ පොලිස් පරීක්ෂකවරයා තීරණය කරනවා ෆෑන්ට උදව් කරන්න ඕනි කියලා. මේ දෙන්න මේ වෙලාවේදී මේ කතා බහ කරන ඒවා හොරෙන් අහගෙන ඉන්නවා මංකොල්ලකාරයෝ කට්ටියක්. මේ මංකොල්ලකාරයෝ ඇවිල්ලා කුලී ඝාතකයෝ. මේගොල්ලෝ සල්ලි දුන්නාට පස්සේ මේගොල්ලෝ ඕන දෙයක් කරනවා. මේ දෙන්නගේ මේ රහස් සංවිධානයක් යනවයි කියලා මේ වෙති බොහෝ දෙනෙක් දැනගෙන තියෙනවා. ඉතින් ඒක හින්දා මේ වෙලාවේදී මේ ආව මංකොල්ලකාරයෝ ටික මේ පොලිස් පරීක්ෂකවරයාට පහර දෙනවා. පොලිස් පරීක්ෂකවරයාට පහර දුන්නාට පස්සේ පොලිස් පරීක්ෂකවරයාට ගොඩක් අසාධ්‍ය වෙනවා. එයා ICU එකට වැටෙනවා. ICU එකට වැන්නට පස්සේ තනියම තමයි ඉතින් ෆෑන්ට සිද්ධ වෙන්නේ එයාගේ කේස් එක ඉස්සරහට කරගෙන යන්න. ෆෑන් තීරණය කරනවාදී ලීසා කියන ගෑල්ලම එකදට යන්න ඕනි කියලා. මේ ලීසා කියලා කියන්නේ මේ සල්ලිකාරයෝ පාවිච්චි කරපු කෙනෙක්. ඉතින් ඒකින්ද එයත් එක ගොඩක් ලෝ කන්ටැක්ට් එකක් තියෙන බව ෆෑන් දැනගන්නවා. ෆෑන් ලීසා ගාවට කියලා මුකුත් දන්නේ වගේ කතා බහ කරනවා. මුකුත් දන්නේ වගේ කතා බහ කළාට ඉතින් ලීසා දන්නවා අනිවාර්යයෙන් මෙයා ආපේ මොකක් හරි දෙයකට තමයි කියලා. ෆෑන්ගේ කතා බහෙන් එයාට එක තේරෙනවා. මේ තේරුණාට පස්සේ ලීසා කියන පටන් ගන්නේ ඔයාට මගේ කිසිම දෙයක් දැනගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියලා. ෆෑන් යාගාව තිබුණ බෝතලයක් මෙතලා ලීසාට පාදන හදනවා. මේක දැක්කට පස්සේ ලීසා ගොඩක් බය වෙනවා. ලීසා ගොඩක් බය වුණාට පස්සේ ෆෑන් කියන පටන් ගන්නේ මට ඔයා මට ඕන කරන දේ දුන්නොත් මම ඔයාට කිසිම කරදරයක් කරන්නේ නැහැ. හැබැයි ඔයා මට බොරු කිව්වොත් එහෙම මගේ මේ අතේ තියෙන බෝතලෙන් මම ඔයාට ඇනලා ඊට පස්සේ ඔයා මරලා දානවා. ඔයා වගේ ජීවිතේ ආසාවක් තියෙනවා නම් මට දැන් ඇත්තම කියන්න කියලා කියනවා. ලීසා ගොඩක් බය වෙනවා මේ දෙයට. ලීසා එයාගේ ජීවිතේට ගොඩක් ඇල්ලලා තමයි ඉන්නේ. ඉතින් ඒකින් තමයි මෙතනදී ලීසා එයාට අවශ්‍ය කරන ඩේටා ටික ලබා දෙනවා. ලීසා උත්තර ලබා දෙන්නේ එලින් කියලා පුද්ගලයෙක් ගැන. එලින් කියලා කියන්නේ ඉතින් කෝල ගර්ල්ව එකතු කරන කෙනෙක්. කෝල ගර්ල්ව කියලා ගත්තට පස්සේ ගොඩක් ලොකු ලස්සන කට්ටිය තමයි මෙතනදී මෙයා අරගන්නේ. ගොඩක් ලස්සන ෆිගර් එකක් එහෙම තියෙන කට්ටියට එලින්ගේ හිත යනවා. එලින්ගේ හිත ගියාට පස්සේ එලින් තීරණය කරනවා මෙයා නියමයි කියලා. මේ වෙලාවේදී ෆෑන් දැක්කට පස්සේ එයාගේ රූප ස්වභාවයට එලින් කැමැත්තක් දක්වනවා. හැබැයි එලින් කියලා කියන්නේ ඉතින් ෆෑන් මරන්න ඉන්න ලිස්ට් එකේ කෙනෙක් නන් නෙමෙයි. එලින්ව භාවිතා කරන්නේ ෆෑන් එයාට අවශ්‍ය කරන පුද්ගලයා ගාවට ලං වෙන්න. මොකද එලින් මේ ලොකු කට්ටියත් එක්ක කන්ටැක්ට් තියාගෙන ඉන්න හින්දා අනිවාර්යයෙන්ම ෆෑන් තීරණය කරනවා මෙයාත් එක්ක එකට ජොයින් වුණොත් එහෙම එයාට අවශ්‍ය කරන තැනට යන්න ගොඩක් ලීසි කියලා. එලින් ගාව මේ වෙනකොට කෝල් කරලා 8 දෙනෙක් ඉන්නවා. මේ 8 දෙනා කන්ට්‍රීස් කීප එක. මේගොල්ලන්ගේ රූප ස්වභාවය එක්කෙනාට එක්කෙනා වෙනස් වෙනවා. ඉතින් ඒකින්ද හැම කෙනාගේම choice එකට ගැලපෙන විදිහ තමයි මේ කෝල ගල්ලා ඔක්කොම දී නිර්මාණය කරලා තියෙන්නේ. එදා හවස දානවා එලින් පොඩි පාටි එකක්. පාටි එකක් දැම්මට පස්සේ මේ පාටි එකට සහභාගී වෙනවා මේ නගර කෝටිපති ව්‍යාපාරිකයෝ සියරම කට්ටිය. කෝටිපති ව්‍යාපාරිකයෝ හැම කෙනාගේම ඈ යන්න පටන් ගන්නේ මෙතනදී ෆෑන්ට. ෆෑන්ට හිත ගියාට පස්සේ ෆෑන්ට අවශ්‍ය කරන මෙතන එකම එක පුද්ගලෙක් විතරයි. ෆෑන්ට අවශ්‍ය කරන ඊළඟ පුද්ගලයා තමයි ඉතින් ජෝන්. ජෝන් ගාවට ෆෑන් ගියාට පස්සේ ජෝන් තීරණය කරනවා එයා මුකුත් දන්නේ වගේ ෆෑන් ඉස්සරහා හැසිරෙන්න. ෆෑන් මෙයා ගාවට යන්නේ අතේ පිස්ටල් එකකුත් තියාගෙන. මේ පිස්තෝලේ තියාගෙන ගියාට පස්සේ මේ ගැන හැම දෙයක් ඉතින් ජෝන් දන්නවා. ජෝන් දන්නවා ෆෑන් මෙතෙන්ට ආවේ යටිහිතේ අරුමුණක් තියාගෙන කියලා. ජෝන් තීරණය කරනවා ෆෑන් ඉස්සරහා කිසිම දෙයක් දන්නේ වගේ හැසිරෙන්න ඕන කියලා. ටික වෙලාවකම හැසිරෙනකොට ෆෑන් තීරණය කරනවා මේක තමයි එයාට ලැබුණු අවස්ථාව කියලා. ෆෑන් යාගේ අතේ තිබුණු පිස්තෝලේ අරගෙන ජෝන්ට පහර දෙන්න හදනකොටම ජෝන් ගාව ඉඳපු සිකියුරිටිස්ලා ඇවිල්ලා ෆෑන්ව අල්ලගෙන හිර කරනවා. ෆෑන් එලින් තමයි සම්බන්ධ කළේ. ඉතින් ඒකෙන් හින්දා මේගොල්ලෝ ඊළඟට යන්නේ එලින්ව හොයාගෙන. එලින්ව හොයාගෙන ගියාට පස්සේ එලින් ඉතින් මේගොල්ලෝ ඉස්සරහා කලින් වගේ ඉතින් හොඳින් කතා බහ කරනවා. හැබැයි එලින්ට තීරණ පටන් ගන්නවා මේගොල්ලෝ අද ගොඩක් වෙනස් කියලා. මෙතනදී එලින්වත් මේගොල්ලෝ අමානුෂික විදියට ඝාතනය කළා දානවා. හැමෝම හිතන්න පටන් ගන්න එලින්වත් මේ විදියට සම්බන්ධයි කියලා. හැබැයි එලින් මේ මොකද්ද කියලා එකක් දන්නේ නැතුව තමයි ඉතින් එයාගේ ජීවිතේ නැති වෙලා යන්නේ. මේ වෙනකොට ෆෑන්ව හිර කළා තමයි තියෙන්නේ ජෝන්. ෆෑන් තීරණය කරනවා කොහොම හරි ජෝන්ගෙන් බේරෙන්න ඕන කියලා. ෆෑන්ගේ වදේ වැඩි හින්දා ජෝන් තීරණය කරනවා එයාගේ සිකියුරිටිස්ලාට කියන්න ෆෑන්ව ඝාතනය කරන්න කියලා. ෆෑන්ව මේගොල්ලන්ගේ සිකියුරිටිලා ඝාතනය කරන්න හදනකොට ෆෑන් මෙතනින් බේරනවා. ෆෑන් මෙතනින් බේරලා ඊට පස්සේ ෆෑන් යනවා එයාගේ ගෙදර. ෆෑන් බේරලා ගියපු හින්දා සිකියුරිටි ගාර්ඩ්ලා ටික තීරණය කරනවා ෆෑන්ව ඝාතනය කරන්න ඕනි කියලා. ෆෑන් මේ සිකියුරිටි ගාර්ඩ්ලා හැම කෙනාම ඝාතනය කරනවා අය කපටිකම භාවිතා කළා. ඊට පස්සේ මේ සිකියුරිටි ගාර්ඩ්ලා ගාව තිබිලා ෆෑන් අතට අහු වෙනවා ෂොට් ගන් එකක්. මේ ෂොට් ගන් එකදී ෆෑන් අරගෙන මෙතනදී ෆෑන් ආපස්සට තීරණය කරනවා එයාට අවශ්‍ය කරන පුද්ගලයා වන ජෝන් ගාවට යන්න. ජෝන් ගාවට ගියාට පස්සේ මෙතන ඉන්නවා එයාට මරන්න ඕන පුද්ගලයෝ දෙන්නේ. මේ වෙලාවේදී ෆෑන් දකිනවා ඉතින් එයාගේ යාළුවොත් ඇවිල්ලා තියෙනවා. ෆෑන්ට තව ඉතුරුලා තියෙන ඝාතනය කරන එකම එක පුද්ගලෙක් විතරයි මේ දෙන්නව ඝාතනය කරලා දැම්මට පස්සේ ෆෑන් මේ පුද්ගලයන් දෙන්නම මෙතන ඝාතනය කරනවා. ඝාතනය කළා ඊට පස්සේ
ෆෑන්ට අවශ්‍ය කරන එකමික පුද්ගලෙක් විතරයි. ෆෑන් යනවා යට අවශ්‍ය කරන අන්තිම පුද්ගලයා හොයාගෙන. ෆෑන්ට ඝාතනය කරන්න තියෙන අන්තිම පුද්ගලයා තමයි භික්ෂු කියලා කියන්නේ. ෆෑන් දන්නවා භික්ෂු ගොඩක් ලොකු රඟපෑමක් තමයි කරන්න කියලා. ෆෑන් තීරණය කරනවා භික්ෂුවත් ඝාතනය කරන්න. මේ වෙලාවේදී භික්ෂුව ෆෑන්ට කියන්න පටන් ගන්නේ මම ඒ වෙලාවට කළේ රඟපෑමක් විතරයි ඒ කට්ටියගේ අවධානය වෙනස් කරන්න. ඊට පස්සේ මං ඒ කට්ටියව එතන තිබ්බ ඔයාට ඝාතනය කරන්න. මං ඔයාට උදව්වක් තමයි කළේ. මං ඔයාට පොරොන්දුවක් දුන්න මං ඔයාට විතරයි ආදරය කරන්න කියලා. දැන් ඒගොල්ලෝ කට්ටියම ඝාතනය කරලා තියෙන හින්දා අපිට පුළුවන් කියලා කියනවා සතුටින් ජීවත් වෙන්න. භික්ෂුවගේ මේ කතාවට ආපහු සැරකෙදී ෆෑන් පොඩ්ඩක් අහුවෙනවා. ෆෑන් ආපහු සැර භික්ෂුවගෙන් අහන්න පටන් ගන්නේ ඔයා මට මේ ඇත්තක් නේද කියන්නේ කියලා. මේ කතාවට භික්ෂුව කියන්න පටන් ගන්නේ අපොයෝ මම ඔයාට කියන්නේ සහතික ඇත්ත. මං ඒ වෙලාවෙදී ඔයාට උදව්වක් තමයි කළේ. මම හදිස්සියේ හරි එතනදී ආවේ නැත්තම් ඔයාට මේ කතාව මට එතනදී කියන්න බෑ. ඔයා ඉන්න කේන්තියත් එක්ක අනිවාර්යෙන් ඔය තුවකුයි මටත් වෙඩි තියලා දානවා. ඒක හින්දා තමයි මං එතනින් ඉක්මනට මෙතෙන්ට ආවේ. ඔයා ඒ කට්ටිය මැරුවට පස්සේ තමයි මම මේ කතාව ඔයාට කියන්න හැදුවේ. ඔයාගේ සහෝදරයෙකුට මේ වුණ දෙයට කිසිම සම්බන්ධතාවයක් මගේ නෑ කියලා කියනවා. භික්ෂුවගේ මේ කතාව වුණාට පස්සේ ඉතින් ආපෝසර ෆෑන් තීරණය කරනවා භික්ෂුවට සමාව දෙන්න ඕනි කියලා. ෆෑන් මෙයාට සමාව දෙන්න හේතුව තමයි භික්ෂුව කිව්වා එයාට විතරයි ආදරය කරන්න කියලා. මෙන්න මේ වචන තමයි මේ වෙලාවේදී භික්ෂුවට ෆෑන් සමාව දෙන්නේ. ඒත් එක්කම ෆෑන්ට ඇහෙන්න පටන් ගන්නවා තවත් කෝලගල් කෙනෙක් කාමරේ උඩ ඉඳන් මෙයාට කතා කරනවා ඇහෙනවත් එක්කම ෆෑන් බලන්න පටන් ගන්නවා මේ කවුද මේ ඉන්නේ කියලා. ෆෑන් මේ දේ දැක්කට පස්සේ ෆෑන් තීරණය කරනවා බෙස්ට් කියන්නේත් කොයි වගේ මිනිස්සෙක්ද කියලා. ෆෑන්යට සමාව දෙන්න තීරණය කළේ පොඩ්ඩක් හරි එයාගේ එක වචනයක් හරි ඇත්තක් ඇති කියලා හිතලා. හැබැයි මෙතනදී ෆෑන් දැනගන්නවා මෙයා කියන්නේත් දෙපිටකාටු මිනිස්සෙක් කියලා. මේකත් එක්කම ෆෑන් කරන්නේ එයාගේ අතේ තිබුණ ෂොට් ගන් එකේ මෙයාට වෙඩි තියන එක. බෙස්ට්ගේ මරණයත් එක්ක ෆෑන්ට පුළුවන් වෙනවා එයාගේ නංගිට කරදර කරපු පුද්ගලයන් 7 දෙනාගෙන් පලියර ගන්න. පලියර ගත්තට පස්සේ ෆෑන් ඊළඟට යන්නේ බීච් එකට. බීච් එකට ගිහිල්ලා ඊට පස්සේ එයා බීච් එකේ පොඩ්ඩක් ඇවිදින්න තීරණය කරනවා. එයාගේ හිත පොඩ්ඩක් හැදටකම්. ෆෑන්ගේ ජීවිතේ මේ වෙනකොට ඉතින් කිසිම අර්ථයක් නැති වෙලා තමයි තියෙන්නේ. එයාගේ ජීවිතය දැන් භාගයම විනාශ වෙලා තියෙනවා. ෆෑන් මේ මිනිමරුම් 4ම කළේ ඉතින් නීතියට පටහැනිව. ෆෑන් දන්නවා කොයි වෙලාවක හරි නීතිය එයාව අල්ල ගන්නවා කියලා. ෆෑන්ගේ හිතේ මේ වෙනකොට කිසිම බයක් නැහැ. මොකද එයාගේ අරමුණු සාත්සත් කරගත්ත හින්දා දැන් යන නීතිය සමාවක් ලැබුණා හෝ නොලැබුණා යාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔන්න ඔය විදියට මේ කතාවත් ඉවරනවා. ඔයාට මේ කතාව කියන මොකද හිතෙන්නේ කියන එක අනිවාර්යයෙන්ම මට පාලින් කමෙන්ට් කරන්න. ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරන්න දෙන්න. පාලා තියෙන subscribe button එක දැම්මති ක්ලික් කරලා subscribe කරන්න. ඒත් එක්කතර පුංචි bell icon එක all කරොත් එම විදිහට තාපුවම ඔයාගේ ළඟටම notification එකක් එන්න ගන්න පුළුවන්.